Hello guys, welcome back to my YouTube channel. අද අපි වෙසක් පෝය වෙනුවෙන් කරපු දේවල් ගියේ කොහේද කියලා තමයි අරන් ආවේ. අපි කිව්වට ඉතින් අපේ ලොකු මල්ලි තමයි කූඩු ඔක්කොම හැදුවේ. මේ එයා හදන පළවෙනි පාර කැරකෙන කූඩුවක්. ඉතින් කොහොම වේද කියලා අපි බලමු. මේ වීඩියෝ එක දවස් ගානක එකතුවක්. ඒ කියන්නේ ඉතින් අපිට එක දවසකින් හදන්න බෑනේ ඔක්කොම කූඩු ටික. ඒ නිසා සතියක් විතර වීඩියෝස් අරගෙන තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරේ. ඉතින් ඔයාලා වෙසක් වලට කොහෙද ගියේ කොහොමද වෙසක් සැමරුවේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම මල්ලිට පොඩි සපෝට් එකක් දුන්නා. සතියකට විතර පස්සේ මේ තමයි අපි හදලා ඉවර කරපු කූඩුව. දැන් මේක අපි සෙට් කරගන්න ඕන. දැන් මේ වෙසක් පෝය දවසේ. ඒ කියන්නේ මයි 12 වෙනිදා උදේ. පේන ඔයාලට හදපු කූඩුව අපේ මල්ලේ පළවෙනි පාරට ඉතින් මේ වගේ දෙයක් හදපු එක ලොකු ආඩම්බරයක් වගේම සතුටක්. ඊළඟ පාරිතින් මීට වඩා ලොකෝ සාර්ථක දෙයක් හදන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ඉතින් අපේ ගෙදර වෙසක් පෝය දවසේ වෙසක් පෝය වෙනුවෙන් අපි කරපු දේවල් මම හිතනවා ඔයාලත් මේ වගේ දේවල් කරන්න ඇති කියලා. පහන් පත්තු කරලා බලුප් දාලා කූඩු එල්ලලා වෙසක් සිරිට අලපනවා කියන්නේ මෙන්න මේකට තමයි ඉතින්.
දැන් අපි යනවා මාතර වෙසක් මොන වගේද කොහොමද කියලා බලන්න. අපි යනකොට දන්සලකුත් හම්බුණා. ඉතින් ඒක වීඩියෝ මට ගන්න ඕනේ නැහැ. මෙතන හොල්මන් මන්දිරයක් තිබුණා. අපි ඉතින් එතන සෙනග හිටිය හින්දා ඒක බලන්න මැස්සෙත් නෑ වාහනෙන්. අපි දැන් මාතර හිත් හැටියේ තොරණ බලන්න ඇවිත් ඉන්නේ. අපි ගිහින් බලමු තොරණ මොන වගේද ලස්සනද කියලා. පන්සලට චුට්ටක් එහාට වෙන්න තිබුණා පොඩි බබාලට සෙල්ලම් කරන්න හදපු තැන. එතන චුට්ටක් නැවතිලා ඉඳලා තමයි ආවේ. ඒක ලස්සනයි නේද ළමයි? පාට ලස්සනට ඒක හදලා තිබුණා. මේ වෙන තොරණක් හරිද? අරක නෙමේ. මාතර තොරන් 3-4ක්ම තිබුණා. මේ දෙවැනියට බලපු එක. මේක තුන්වෙනි එක. එක දිගට මම තොරන් ටික ඔයාලට පෙන්නනවා. මොකද නැත්තම් සැරේ පෙන්නන්න බෑනේ. මට මතකත් නෑ මේක කොහේ තිබ්බද කියලා. උයන්වත්තේත් එකක් තිබුණා. මං හිතන්නේ මේක උයන්වත් එක. ඊට පස්සේ අපි ගියා මාතර බීච් එකට. රෑට බීච් එකට යනවා කියන්නේ ඒක වෙනම මාතල් එකක්. ආසාවටත් එක ගියා. දැන් මේ වෙලාව මං හිතන්නේ රෑ 11 විතර වෙලා. බලන්න ලස්සන. එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්න. මම තව ලස්සන බ්ලොග් අරගෙන හරියටම මාත් එක්ක ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. අද වීඩියෝ එක ගැන අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් බයි බයි.